ආයුබෝවන් මේ සුමේද ගුවන් විදුලියයි මුලින්ම දවසේ සිසුවින්ද ඉදිරිපත් කරන්නේ ප්‍රනිදු අභිෂාන් මහා ගංගාවක ඇලඹුම කුඩා දිය උල්පතකි මීළඟට ප්‍රවෘත්ති ආයුබෝවන් මේ සුමේද ගුවන් විදුලි සේවාවයි මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය පබෝදා සෙවමිනි ඉදිරිපත් කිරීම විදුෂි මිහාරාම එක්සන්නේ ප්‍රථමයෙන්ම සිරස්තල සුමේද ගුවන් විදුලි සේවාව නිල වශයෙන් ආරම්භ කෙරේ. නැවත පාසල් ආරම්භය ජනවාරි 21 දින 19 වෙනිදා සුමේද අංකරයේ සුවිශේෂී දිනයකි. සුමේද මාධ්‍ය ජාලාවේ නිල ගුවන් විදුලිය ලෙස සුමේද ගුවන් විදුලිය අද දින නිල වශයෙන් පෙරවරු 7ට යෙදුන සුබ මොහොතින් ආරම්භ වූ වගයි. මෙම ගුවන් විදුලිය හා බැඳුණු සහෝදර මාධ්‍ය සගයන් ලෙස සුමේද ටීවී, සුමේද අංකර මුහුණු පොත, සුමේද අන්තර්ජාල පුවත්පත තවදුරටත් කටයුතු කරනු ලබයි. අද දිනෙන් අවසන් වන 2026 පළමු වාරයේ පළමු කාර්තුව නැවත ආරම්භ කෙරෙන්නේ ජනවාරි 21 වනදාය. උසස් පෙළ නිවාඩු සඳහා මේ නිවාඩුව ලබා දෙයි. ජනවාරි 19 වන දින සුමේදාකර විද්‍යාලයේ මෙරට අතිශය ජනප්‍රිය ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේෂ් මුතුමල මහතා විශේෂ දේශනයක් සඳහා සහභාගී වේ. එදිනට පාසලේ සියලුම සිසුන් දහම් පාසල් ඇඳුමින් හෝ පාසල් නිල ඇඳුමින් සහභාගී විය යුතු බව දන්වා සිටිමි. මෙය සුමේදාකර විද්‍යාලය සහ පහේ කණුව බෝධිපාදකාරාමේ සමානුග්‍රහයෙන් පැවැත්වේ. මෙන්න නැවත සිරස්තල සුමේද ගුවන් විදුලි සේවාව නිල වශයෙන් ආරම්භ කෙරේ. නැවත පාසල් ආරම්භය ජනවාරි 21 දින 19 වෙනිදා සුමේද අංකරයේ සුවිශේෂී දිනයකි. සුමේද ගුවන් විදුලිය ඔස්සේ රසායනික ගීතය පහන් වැටට එලියක් උනේ රස්තියා දුන්නටයි තයිකෝට් ඇඳපු මුදලාලිට වෙහෙරක් පැන් වඩයි හොඳ වැඩක් වෙද්දි අතැඟිලි වෙමු අවසානට හැඩයි මදු සඳෙන් බැහැලා කිරෙන්නාපු පුරෝහිතලා ගොඩයි මදු සඳෙන් බැහැලා කිරෙන්නාපු පුරෝහිතලා ගොඩයි පූජාසනවල අතුරලා දහදිය පැන් පොදින් දෝදවා හමගේ කරගැට පෑදිලා නමගේ වෙන උන්නෑදිලා අනිමිසලෝචනෙන් දවදවා මල් පහන් වැටට එලියක් උනේ රස්තියා දුන්නටයි තයිකෝට් නැඳපු මුදලාලිට වෙහෙරක් පැන් වඩයි හොඳ වැඩක් වෙද්දි අතැඟිලි වෙමු අවසානට හැඩයි මතු සඳෙන් බැහැලා කිරෙන්නාපු පුරෝහිතලා ගොඩයි මතු සඳෙන් බැහැලා කිරෙන්නාපු පුරෝහිතලා ගොඩයි
පඳුරට පින් පෙත් පමුණලා සිකි පිල්ලි හිතනවා බල බලා කාසියේ දැලිකුණු තවරිලා පෝසියේ සිටුවරු තෙරපිලා සෑසිය මුනි පන්නෙන් ගැලවිලා මල් පහන් නැටට එලියක් උනේ රස්තියා දුනඩයි තයි කෝට් නැන්දපු මුදලාලිට රතු පැන් වඩයි හොඳ වැඩක් වෙද්දී අතැඟිලි වෙමි අවසානෙට හැඩයි මදු සඳෙන් බැලලා කිරෙන්නාපු පුරෝහිතලා ගොඩයි මදු සඳෙන් බැලලා කිරෙන්නාපු පුරෝහිතලා ගොඩයි මේ ගැන රසවින්දනයක දීමට ජමිතු වචාන් සහ ටෙනුකි මිහන්සා දෙපළට මයික්‍රොෆෝනය බාර දෙමි. හොඳයි. අද අපි මෑත කාලයේ ජනප්‍රිය වුණු ගීතයක් ගැන කතා කරමු. දමිතු අයියේ ඔයාට මේ ගීතය ගැන දැනෙන අදහස වචන වලට හරවන්න පුළුවන්ද? ඔව් නේද? මේ සින්දුවෙන් කියන විදිහට ගත්තොත් මල් පහන් වටට එළියක් උනේ රස්තිය අදුනඩයි. ඒ කියන්නේ මල් පහන් වට කියන්නේ හරිම ආලෝකමත් වගේම ලස්සන තැනක්. ඒ තැන ලස්සන තැනක් මහන්සියලා වැඩ කරන්නේ ගමේ රස්තිය අදුගාන කොල්ලෝ කෙල්ලෝ ටික. ටයිකෝට් ඇඳපු මුදලාලිට වෙහෙරක් පන් වඩේ. ටයිකෝට් දාගෙන චෙන්ඩියට එනන් හිටපු මුදල්කාරයන්ට අන්තිමේදී ගමේ මිනිස්සු හොඳ කියනවා. හොඳ වැඩක් වෙද්දී අතැඟිලි වෙනි අවසානයේ හැඩයි මතු සඳෙන් වැහලා කිරෙන් නාපු පුරෝහිතලා ගොඩයි ලස්සනට අන්තිමේදී වැඩේ කරලා තියෙන්නේ පැත්තකට වෙලා පාඩුවේ බලන් හිටපු සල්ලිකාර මහත්තුරු ටික අන්තිමේදී තරුණ කොල්ලෝ ටික කරපු වැඩේ තමුන් කරා වගේ ඇවිත් හොඳ රස විඳිනවා ගම පුරාම ගස් මුරඩන් පූජාසන වල අතුරලා ගමේම තියෙන ගස්වල මල් උත්පම කඩාගෙන ඉවිල්ලා පූජාසන වල අතුරනවා දහදිය පැණීම් දොරදුවා නම ගිය කරකට පෑදිලා නම ගිය වෙන උන් ඇඳිලා අනිමිසෙලු චෙනෙන් දවදවා දහදිය පැන් වලින් හොදනවා වැඩේ කරපු කොල්ලොන්ගේ අත්වල කරකට දාලා ඒත් වැඩේ හොඳම ගිහිල්ලා තියෙන්නේ කිසිම වැඩක් නොකරපු අයටයි රාජාවලියම මතුරලා පඳුරට පින්පෙත් පමනලා සිටිපිල් විහි දෙනව බල බල ගමේ රස්තියාලු බහන කොල්ලෝ ටික කරන වැඩේට පරිමේන්ම මහන්සියලා මහන්සි වෙලා අන්තිමේට කරපු දෙයට ඉතාමත් පුංචි ගැනීමක් විතරයි හම්බෙන්නේ. ඒත් අනිත් මහත්තුරු ලබන ගෞරවය ඒ කොල්ලොන්ට බලාගෙන ඉන්න වෙනවා. කාසිය දඩිකුණු තැවරිලා කෝසී සිටුවලට තෙරපිලා සෑසිය මුනි බණෙන් ගැලවිලා මේකේ අවසාන පේළිය ගත්තොත් කියන්නේ ඒ මුදල් හොයලා තියෙන්නේ හරි විදියට නෙවෙයි. ඒ කියන්නේ අධර්මයේ විදියටයි. මුදල් බලය තිබිලා ඒ මුදල් අධර්මයෙන් ක්‍රියා කරලා දුක්ඛතුන් පීඩනයට ලක් කරලා ධර්මයක් නීතියක් වංචා කරලා ගැලවෙන්න පුළුවන් වෙලා තියෙන සමාජයක් ගැන කතා කරන හොඳ විවේචනයක් මේක. මේ ගීතය අද සමාජය ගැන හොඳින් වටහා ගන්න පුළුවන් මෑත කාලයට එහෙම නැත්නම් අද සමාජයට ගැලපෙන සින්දුවක් කියලා මට කියන්න පුළුවන් නේද? ස්තුතියි.